ඔව් ඉතින් අද මම කතා කරන්න යන්නේ විශේෂ ටොපික් එකක් ගැන. ඉතින් මේ ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද්ද මේ Pokemon Go කියන්නේ කියලා. ඉතින් ඒ ගැන වැඩිපුර දැනගන්න ඕන නම් දිගටම එකතු වෙලා ඉන්න ඔයත් එක්ක. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ Pokemon කියන්නේ කියලා. ඉතින් Pokemon කියන්නේ මීට අවුරුදු 20කට කලින් රිලීස් වුණ ජැපනීස් ගේම් ෆ්‍රැන්චයිස් එකක්. ඉතින් මේ ගේම් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ Nintendo කියන කම්පැනි. ඔයගොල්ලන් දන්නවත් ඇති Super Mario ගේම් එකත් පබ්ලිෂ් කරලා තියෙන්නේ මේ කම්පැනි එමයි. ඒ වගේම සතොෂි කියන ජැපනීස් ගේම් ඩිසයිනර් තමයි මේක මුල් වතාවට ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ගේම් ෆ්‍රැන්චයිස් එකේ ෆස්ට් ගේම් එක රිලීස් වුණේ 1996. ඒ කියන්නේ අවුරුදු 20කට කලින්. ඒක තමයි Pokemon Red and Blue කියන ගේම් එක. මේ ගේම් ෆ්‍රැන්චයිස් එකේ ජෙනරේෂන් 6ක් තිස්සේ ගේම් රිලීස් වෙලා තියෙන අද වෙද්දි ඉතින් 2016 වෙද්දි මේ ගේම් කොපිස් මිලියන 279කට වඩා විකිණලා තියෙනවා. ඉතින් මේ ජෙනරේෂන් 6ෙම ගොඩාක් ගේම්ස් රිලීස් කරලා තියෙන්නේ Nintendo හා Wii කියන ගේම් කන්සෝල් වලට. ඉතින් මොබයිල් ගේම් එකක් විදියට 2015 දී Pokemon Shuffle කියන ගේම් එක රිලීස් කරා. ඒ වුණාට මේ ගේම් එක පසල් ගේම් එකක් නිසා මොබයිල් ගේම් එකක් විතර වැඩි හිට් වුණේ නැහැ. මේ ගේම් ෆ්‍රැන්චයිස් එකේ ලේටස්ට්ම ගේම් එක තමයි Pokemon Go කියන්නේ. ඉතින් අපි මේ ගේම් එක ගැන කතා කරොත් මේ ගේම් එක රිලීස් කරලා තියෙන්නේ මැසිව් මල්ටිප්ලේයර් මොබයිල් ගේම් එකක් විදියට. දැනට මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ Android හා iOS කියන ප්ලැට්ෆෝම් වලට විතරයි. තව මේ ගේම් එකේ විශේෂත්වයක් තමයි මේ ගේම් එක රිලීස් කරලා සතියක් ඇතුළතදී එහෙම නැත්නම් දවස් 7ක් ඇතුළතදී මිලියන 15ක් වැනි ලොකු ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ ගේම් එක කොච්චර ෆේමස්ද කොච්චර හිට් වෙලා තියෙනවද කියලා. ඉතින් අද වෙද්දී හැම සෝෂල් මීඩියා එකකම මේ ගේම් එක ගැන කතා කරනවා. ඔයගොල්ලන් දැකලා ඇති. ඉතින් මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි AR නැත්නම් augmented reality කියන ටෙක්නොලොජි එකත් එක්ක රියල් වර්ල්ඩ් එකට ඉන්ටරැක්ට් වෙලා තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ AR කියන ටෙක්නොලොජි එක කොහොමද රියල් වර්ල්ඩ් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පේන විදිහට ඔයගොල්ලන්ගේ මොබයිල් එකේ කැමරා එකෙන් රියල් වර්ල්ඩ් එන්වයරන්මන්ට් එක කැප්චර් කරන ගමන් ඔයගොල්ලන්ගේ මොබයිල් එකේ වර්චුවල් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් ඒ මන් දුන්නේ AR ටෙක්නොලොජි ගැන පොඩි දලාදහසක් විතරයි. ඒ වගේම මම වෙනම වීඩියෝ එකකින් මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේ හා සමානම ගේම් එකක් 2013 දී Google එකෙන් රිලීස් කරා ඉන්වෙස්ට් කියලා. ඉතින් අද වෙද්දී ඒ ගේම් එක ලංකාවේ අයත් ගොඩක් ප්ලේ කරනවා, ගොඩක් ෆේමස් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඔව් තව විශේෂ දෙයක් තියෙනවා මට මේ ගැන කියන්න. ඔයගොල්ලන් දන්නවත් ඇති ලෝකේ ගොඩක් IT කම්පැනි අප්‍රේල් 1 වෙනිදාට එහෙම නැත්නම් ඒප්‍රිල් ෆූල් ප්‍රෑන්ක් එකක් විදියට එදාට විශේෂ නිවුස් එකක් රිලීස් කරනවා. ඉතින් මීට අවුරුදු 2කට කලින් Google එකකින් වීඩියෝ එකක් රිලීස් කරා Google Maps with Pokemon Challenge කියලා. ඉතින් මේ වීඩියෝ එක April Fool prank එකක් විදියට රිලීස් වෙන නිසා කවුරුත් හිතුවේ නෑ මේක රියල් ගේම් එකක් විදියට රිලීස් වෙයි කියලා. ඒ වුණාට අද වෙද්දී ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි මේ වීඩියෝ එක නිසා තමයි මේ ගේම් එක ක්‍රියේට් කරන්න මුල්ම අයිඩියා එක එන්නේ නැත්තේ කියලා. Google on September 1st, 2014. We're eagerly awaiting your participation. ඉතින් මං හිතනවා ඔයගොල්ලන් පොඩි හරි අයිඩියාවක් මේ ගේම් එක ගැන ගන්න ඇති කියලා. ඉතින් මේ ගේම් එකේ ලයිව් ප්‍රීවියු එකක් ඔය කට්ටියට බලා ගන්න ඕන නම් මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.